ආයිබෝවන් වල සියලු දෙනාටම 2026 අවුරුද්දේ මගේ පළවෙනි වීඩියෝ එක මම අද කියලා දෙන්නේ මිටි කිරි මිරි කන්නේ කොහොමද කියලා. මේ මිටි කිරි ටික හරියට ගත්තොත් තමයි කැම ටික රසට උයන්න පුළුවන්. මේක රහසක්. මේ රහස මම හැමෝටම අද කියලා දෙනවා. මේ වීඩියෝ එක ඔයාලා ෂෙයා කරලා හැමෝත් එක්ක බෙදා ගන්න. ශ්‍රී ලාංකීය ආහාර වියන ඔයාලට මේ වීඩියෝ එක හරිම වැදගත් වෙනවා. මිටි කිරි මිරි කන්නේ කොහොමද කියලා අපි බලමු වීඩියෝ එකට ගිහින්. මෙතන තියෙනවා පොල් ගෙඩි 10ක පොල්. පොල් ගෙඩි 10 පොල් ටික මම සමාන්තර දෙකට බෙදා ගන්නවා. මෙහෙම. දෙකට බෙදාගෙන එක කොටසක් මම මේකට වෙනම අයින් කරනවා. අයින් කරලා දැන් මේ පොල් ටික තියෙනවනේ. මේ පොල් ටිකට මට අවශ්‍ය මිටි කිරි ප්‍රමාණයට මම මද රස්නේ උණු වතුර එකතු කරනවා. ඊට පස්සේ මම වතුර ටික දාලා මේක හොඳට මිරික ගන්න මෙහෙම. මම මේ කිරි ටික හොඳට මිරිකගෙන තියෙන්නේ. දැන් මේ කිරි ටික තියෙනවා. අපි කලින් අස් කරපු පොල් ටිකත් මේකට මෙහෙම එකතු කරනවා. එකතු කරලා මේකට දාලා හොඳට මිරිකනවා. මිරිකලා ඒ අන්තිමට ගන්න කිරි ටික තමයි මිටි කිරි කියන්නේ. හොඳට මිරි ගන්න ඕන මේක මෙහෙම. හරි දැන් අපි පොල් ටික දැන් ආපහු මම පොල් ටික අයින් කර ගන්නවා. හරි මේ තියෙන්නේ අපි අන්තිම වතාව මේ තියෙන රත්නේ කිරි ටික පෙරා ගන්නවා. මෙහෙම පෙරාගෙන මේ පොල් කුඩු ටිකත් හොඳට මේකේ මිරික ගන්නවා. එතකොට මේ තියෙන්නේ අපි ලබාගත්ත හොඳම මිටි කිරි ටික තමයි. මේක තමයි මිටි කිරි කියන්නේ. මේක දාලා කෑම හැදුවා පස්සේ හරිම රසවත්. මෙන්න මේ විදිහට කිරිමිරි කරලා කෑම උයන්ට ඉගෙන ගන්නයි කියලා ආදරයෙන් ඉල්ලා සිටින මේ වීඩියෝ එක හැමෝමත් එක්ක ෂෙයා කරලා බෙදා ගන්න. ස්තුතියි.